ආයුබෝවන් අදත් ආවා සතියේ දේශපාලන තොරතුරු ගැන කතා කරන්න. අද දේශපාලනයේ දිහා බැලුවාම ඇත්තටම අපේ රණවිරුවන්ට භික්ෂුන් වහන්සේලාට නිසි ඇගයීමක් ලැබෙන්නේ නැති තත්ත්වයක් අපේ රට තුල නිර්මාණය වෙලා තියෙනවා. 78 වන ජාතික නිදහස් දිනයේ සමරද්දී රණවිරුව කියලා කියන්න වුන් කළ සේවයේ අගයන්න රටේ නායකයාට කොන්දක් තිබුණේ නැහැ. කොන්ද පණ නැති සෙවල පාලකෙක් තමයි අපිට ලැබිලා ඉන්නේ. මම දැකපු මං හැමදාම කියනවා තුච්චම සහ නීචම ජනාධිපති තමයි අනුර කුමාර කියලා කියන්නේ. මේ යකා ඉන්නකම් මේ රට යහපත් පැත්තකට නම් යොමු වෙන්නේ නැහැ. ඒක ඒකාන්තයි. මුන් යනකොට මේ රට නැති කරලා අපේ සමාජයේ රටක් නැති කරලා දරුවන්ට අනාගතයක් නැති කරලා භික්ෂුන් වහන්සේලාට ශාසනය නැති කරලා අපිට බුද්ධ ශාසනය නැති කරලා ජාතිය නැති කරලා තමයි මුන් යන දවසකට මේ රටෙන් යන්නේ. ඊට කලින් මුන් අතුගාලා දාන්න ඕනේ කියන තැන තමයි මම නම් ඉන්නේ. මොකද මේ රටේ ජාතිය ආගම සංස්කෘතිය සියල්ලම විනාශ වෙලා යනවා. ඒව බලාගෙන ඉන්න ශ්‍රී ලාංකිකයෙක් හැටියට සිංහලයෙක් හැටියට අපිට පුළුවන් කමක් නැහැ. එක එක වරදාන වරප්‍රසාද වලට LTT ඩයස්පෝරාව සතුටු කරමින් තමයි මේ ආණ්ඩුව ගෙනියන්න මම උත්සාහ කරන්නේ. ඊළඟ කාරණාව තමයි පළවෙනි සැරේට ආපු කතානායකටත් වැඩි වැරදුනා. දැන් දෙවෙනි කතානායකටත් ඒ දෙයම වෙලා තියෙන්නේ. එතකොට මුන් කිව්වේ උගත්තු බුද්ධිමත්තු වියත්තු තමයි අපි පාර්ලිමේන්තුවට ගේන්නේ කියලා. එතකොට මුන් උගත්තුද බුද්ධිමත්තුද වියත්තුද කියලා හිතාගන්න පුළුවන්. මහා ප්‍රඥයෝ ඉන්නෝ කෝවනේ කෙහෙල් ගෙඩිය නැට්ටහයි කරන්නේ. මෙන්න මේ වගේ බොළඳ අදහස් තමයි මේ කට්ටිය ගාව හැමදාම තිබුණේ. ඊළඟ කාරණාව තමයි මුන් ඇවිල්ලා දේශපාලනික වශයෙන් අනිත් පක්ෂ වලට නැගී හිටින්න මේ මුන් තමයි කැම්පේන් එක කරලා දෙන්නේ. ඒක හොඳ සතුටුදායක තත්ත්වයක්. නාමල්ව හිරේ දාන්න ගිහිල්ලා නාමල්ගේ අම්මව හිරේ දාන්න ගිහිල්ලා මිනිස්සු ඒ දේවල් දිහා බලාගෙන ජනතාව මේ මිනිස්සු වටා දැන් එක්රොක් වෙනවා. ඒකට ප්‍රධාන වගකීම් තමයි මුන් තමයි මේ කැම්පේන් එක කරලා දෙන්නේ ඡන්ද පදනමක් හදාගන්න. ඒ ගහන්න ඒ මිනිස්සු ශක්තිමත් වෙනවා වැඩි. ඊළඟ කාරණාව තමයි ඒ මිනිස්සුන්ට ගහන්න බලා ඉන්න මිනිස්සු බලනවා මුන්ට ගහන්නේ දේශපාලන වෛරයක් හින්දා කියලාම බලනවා. එතකොට මේ මිනිස්සු අතහැරලා ඒ මිනිස්සු ගාවට මහින්ද ගාවට නාමල් ගාවට නැවත පිරිස් එකතු වීම විශාල ප්‍රවණතාවයකින් අපිට අද දැක ගන්න පුළුවන්. මේ දේවල් මේ ගොම් මෝඩ හැත්ත දන්නේ නැහැ. මොකද උගත්තු කියලා න්යාවේ මුලේ උඩ තමයි මුන් හැම එකම පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්නේ. ජනාධිපති ඇතුළු මහා හරකා ඇතුළු අනිත් ගව රැළ වාඩි වෙලා ඉන්නේ තමන්ගේ මොලේ උඩ කියලා තමන්ට තේරෙන දවසට මුන්ට කර කියා ගන්න දෙයක් නැහැ. අනාගතයේදී 103 නෙමෙයි ඊටත් පල්ලෙහාට වැටෙනවා ඡන්ද පදනම මුන්ගේ. මොකද මිනිස්සුන්ට දැන් යම් කරුණු කාරණා තේරෙමින් යන කාලේ අපි රටේ ජනතාව හැටියට සබුද්ධික කල්පනා කරලා මේ සංස්කෘතික හෝදාපාලුව ඊළඟට ජාතියේ හෝදාපාලුව අධ්‍යාපනයේ හෝදාපාලුව නවත්ත ගන්න ඕනේ. එහෙන් මුංගල් ලඟුරු වලින් ගහනවා. එහෙන් කන්ටේනර් 23ක් පන්නලා ගැහුවා. ඊළඟට කුඩු ගෙන්නලා මුං ගහනවා. හැම පැත්තෙම මේ රට අගාධයකට තල්ලු කරගෙන යන බවක් තමයි සබුද්ධික ජනතාවට නම් පේන්නේ. හැබැයි මේක පොට්ට ජෙප්පන්ට පේන්නේ නැහැ. මොකද මම හැමදාම කියනවානේ මේ 68 ලක්ෂයක් මුන්ට ඡන්දෙ දුන්නේ ඇස් අන්ධ වෙච්ච මිනිස්සු. ඒ කියන්නේ මොළ හේදුවට පස්සේ මේ මිනිස්සුන්ගේ ඇස් අන්ධ වුණා. ඉතින් මුන්ට ගිහින් කතිර ගැහුවා. හොඳට කරයි කියලා. මොකද කිව්වේ පචවලට මේ මිනිස්සු රැවටුණා. හැමදාම කට ඇරියොත් හැමදාම කියන්නේ පච. දැන් සියලු වෘත්තීය සමිති වැළුවාම මහා පාරමුන්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය තමයි පරිසම් දෙන්නේ. ඒකට හේතුව තමයි මුන් තමයි උද්ඝෝෂණ කරන්න ආවේ. උද්ඝෝෂණ කරන්න මිනිස්සු පෙළඹුවේ යූනියන් හැදුවේ මුන්ට දැන් ඒකම පාරාවලක් වෙලා පස්සෙන් එනවා. මහා සංඝරත්නයත් දැන් පාරට එන්න සූදානම්. මුන් ඇවිල්ලා මේ රටෙන් අනිවාර්යයෙන්ම එළවා දැමිය යුතුයි කියන යෝජනාව සියලු දෙනාටම මතක් කරනවා. සියලු දෙනාටම ආයුබෝවන් ජය වේවා.